ක්‍රීඩාලෝලේ හිතවතුනි channel එක subscribe කරගෙනම අපි යමු වීඩියෝ එකට. ඔයාලා අපි කවුරුත් ආදරය කරන සුපිරි චරිතයක් තමයි භුවනේශ්වර් කුමාර් කියන්නේ. ඉන්දියාව බිහිකල සුපිරි පන්දු යවන්නෙක්. ඔහු මේ වන විට IPL තරගාවලි වලදී කඩලු 202ක් දවාගෙන තියෙනවා. ඒ වගේම මෙවර IPL වෙන්දේසිදී ඔහු කෝටි 10.75ක මුදලකට අලෙවි රොයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට. ඉතින් කාලයක් ඉන්දිය වේග පන්දුවේ බර ඇදපු කොල්ලෙක් තමයි භුවනේශ්වර් කියන්නේ. අද ජාතික කණ්ඩායමේ නැතත් අදටත් එදා වගේම දක්ෂතා අතර ඉන්න කොල්ලෙක්. දැන් වයස අවුරුදු 36ක්. තාමත් IPL කඩලු පිට කඩලු දඩයම් කරන දඩයාකාරයෙක් කිව්වොත් මම නිවැරදි. සරලවම මේ ඉන්නේ ලෙජෙන්ඩරි චරිතයක්. භුවනේශ්වර් කුමාර්. පසුගියදා දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමග පැවති තරගයේදී මුල් පෙළ කඩලු 3ම දවාගෙන රොයල් චැලෙන්ජර්ස් බැංගලෝර් වෙනුවෙන් සාර්ථක වූ එකම වේග පන්දු යවන්නා බවටද භුවනේශ්වර් පත් වුණා. භුවනේශ්වර්ගේ කුමාරගේ පන්දු වාර 4ට ලබා දුන්නේ ලකුණු 26යි. නිලකුණු පන්දු 8ක් එක්ක කඩලු 3ක් දවා ගැනීමට ඔහු සමත් වෙනවා. ඒවත් මුල් පෙළ කඩලු පැතුම් නිස්සංක කරුණ නායර් සහ සමීර් රිස්වි වැනි සුපිරි ගණයේ පිතිකරුවන් ඒ අතර වුණා. පැතුම් නිස්සංකගේ විකට් එක ගත්ත බස්සපු ඉන්සින් එක එහෙමනම් next level. පිතිකරුවන් කෙරෙහි වැඩි ඇල්මක් දක්වමු රොයල් චැලෙන්ජර්ස් බැංගලෝර්ලා එයාලගේ පන්දු යවන්නෝ ගැනත් හිතන්න පටන් ගත්තා. එහෙම හිතලා ගත්ත ඉන්දියාව තුළ බිහිවුණු ලෙජෙන්ඩරි බෝලර් කෙනෙක් කිව්වොත් මම නිවැරදි. ඒ වගේම කෝටි 10.75ක වියදම් කරලා මේ ගත්තු තීරණය අනිවාර්යයෙන්ම නිවැරදි කියලා අපි හිතනවා. ඉතින් ඔයාලගේ අදහස පහලින් කමෙන්ට් කරගෙන යන ගමන් අනිවාර්යෙන් වීඩියෝ එකට ලයික් එකක් දාන්න කියලා ඔයාලගෙන් ඉල්ලනවා.